සුබ දවසක් දේවදරුවනේ. අද උදෑසනත් ඔබට සුභාරංචියත් එක්ක යහපත් පණිවිඩයක් ගෙනෙන මේ උදෑසන ඔබගේ දවස අද දවස යහපත්ම දවස, යහපත පමණක් ඔබට සිදුවීමට නියමිතයි. ඉතින් අද දවසේ අපි බලන විට බලය උන්වහන්සේගේ නාමය තුල පමණක් සිදු තිබෙනවා. බලය කියලා වචනයක් තිබෙනවා. ඒ බලය තියෙන්නේ උන්වහන්සේගේ නාමය තුල. ඉතින් උදෑසන දේවදරුවනේ අපි දෙවියන් වහන්සේගේ වචනය අපි බලන විට මාර්ක් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 17යි 18යි. අපි බලන විට උන්වහන්සේ වචනේ මෙහෙම කියනවා: අදන්නාට ඇත්තා වූ ලකුණු නම් ඔව් මාගේ නාමයේ යක්ෂය දුරු කරන්නෝය, අන් භාෂාවලින් කතා කරන්නෝය, සර්පයන් අල්ලා ගන්නෝය, යම් මරණීය වස ජාතියක් බිව්වත් එයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්ැබූ කල්හි ඔව් සුව ලබන්නෝය කිය උන්වහන්සේ වචනය මෙතන ප්‍රකාශ කරනවා. අදහන්නාට ඇත්තා වූ ලකුණු. ඒ කියන්නේ යේසුස් වහන්සේව ලෝකේ ඉන්න ගොඩාක් අය යේසුස් වහන්සේ දෙවි කෙනෙක් විදිහට පිළිගන්නවා. නමුත් ඔවුන් අදහන්නේ නැහැ. අදහන්නාට ඇත්තව ලකුණු තමයි මෙතන උන්වහන්සේ වචනේ මෙතන ප්‍රකාශ කරන්නේ. ඉතින් අද දවසේ ඔබ මේ පණිවිඩය එහෙම නැත්නම් මේ යාඥාවට ඔබ අවුම්කම් දෙන මේ මොහොත වෙනකම් ඔබ පිළිගත්ත කෙනෙක් වෙන්නට පුළුවන් යේසුස් වහන්සේ දෙවි කෙනෙක් කියා. නමුත් අද දවසේ ඔබට අවස්ථාවක් තිබෙන ඔබ අදහනවා නම් ඔබගේ හදවතෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා. යේසුස් වහන්සේ මැරුණ දවස් 3කින් පියාණන් වහන්සේ විසින් නැගිටු බව ඔබගේ මුළු හදවතෙන් ඔබ අදහනවා නම් අන්න ඒ අදහනාට තියෙන ලකුණු තමයි මේ වචනය තුල අපි දැන් කියුවේ. ඉතින් යේසුස් වහන්සේගේ නාමය භාවිතයේ සම්බන්ධව ගත්තම ඔබගේ හැකියාව, ශක්තිය හෝ ඔබ කොච්චර හඬකින් ශබ්ද කරන්නේද යන බලය නිකුත් වීමට සිදු බලපෑමක් සිදු නොහැක. ඔබ කෑ ගහලා ඔබ ප්‍රශ්න කරලා දඟලලා ඔය බලයක් ගේන්නට බෑ. යක්ෂයන්ට කිසිදු තෝරා ගැනීමක් නොමැත. ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට පලා යාමට අනකලම ඔවුන් යා යුතු බව ස්වාමීන් වහන්සේ වචනේ කියනවා. ඒ නිසා ඔබ මොන සද්ද දැම්මත් වැඩක් නැහැ. ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ සද්දය ඔබ ප්‍රකාශ කරන විට යක්ෂයා පලා දුවනවා. මෙතන කියන්නේ යක්ෂයා දුරු කරන එක නේ, යක්ෂයා පලා දුවනවා. ඒතර යක්ෂයා පලා දුවන කියන්නේ යක්ෂයා කියලා කියනකොට යක්ෂයා එන ස්වභාවවල තිබෙන. එහෙම නැත්නම් යක්ෂයා එන ක්‍රමවේද තිබෙනවා. යක්ෂයා රෝග කරනකොටගෙන එනවා. යක්ෂයා ප්‍රශ්න කරනකොටගෙන එනවා. යක්ෂයා දිලුදුකම කරනකොටගෙන එනවා. යක්ෂයා යම් ඇබ්බැහිවීම් කරනකොට එනවා. ඒ වගේ අද දවසේ ඔබගේ ජීවිතයේ ඔලෝ උස්සගන්න බැරුව තිබෙන සියලු මාර්ගවල යක්ෂයා තමයි එතනට ඇවිල්ලා තිබෙන්නේ. නමුත් අද දවසේ ඔබ යේසුස් වහන්සේ ඔබගේ හදවතින් අදහන කෙනෙක් නම් නැත්නම් දැන් ඔබ අදහන්න කැමති නම් ඔබ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පුත්‍රයෙක් කියලා ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරලා ඔබගේ හදවතින් යේසුස් වහන්සේ මැරිලා දවස් 3කින් මලවුන්ගෙන් නැගිට්ටුවා බව ඔබ සිතින් අදහනවා නම් ඔබට පුළුවන් මේ වචනය තුල තිබෙන මේ ආධිපත්‍ය පාවිච්චි කරලා ඔබගේ ජීවිතය තුල තිබෙන මේ අන්ධකාරය යක්ෂයා විසින් ගෙනල්ලා තිබෙන සියලුම පීඩාවල් දුරු කරන්න පළවා හරිනට ඔබට අද දවසේ බලයක් තිබෙන බව ඔබ අමතක කරන්න එපා දේවදරුවනේ. ඔබ අමතක කරන්නට එපා. ඉතින් මාත් එක්ක පුළුවන් මේ යාඥාවට ඔබ අහුම්කම් දෙන්න. එහෙම නැත්නම් මේ යාඥාව මම ප්‍රකාශ කරන ඔබට පුළුවන් ප්‍රකාශ කළ මේ ආශිර්වාදය ලබා ගන්න. මම යාඥා කරනවා. ආදර පියාණෙනි, යේසුස් වහන්සේගේ නාමයේ බලය හා අධිකාරත්වය නිසා ඔබට ස්තුතියි. රෝගය, හිඟකම සහ ඕනෑම විරුද්ධවාදීකමට එරෙහිව ජයග්‍රහණයෙන්
මම ගමන් කරමි. අදත් සදාකාලෙටත් මම ජයග්‍රහීව ජීවත් වෙමි. මන්ද එම නාමයේ මහත්කම අඳුනාගෙන එළිදරව්වක් ඇතුව භාවිතා කරමි. යේසුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ඔබ මේ නාමයේ කරන කොටගෙන මේ එළිදරව්වත් එක්ක ඔබ අද දවසේ ඔබගේ මුඛයේ විවෘත කළ ප්‍රකාශ කරන විට ඔබ බලවන්ත ආශිර්වාදයක් ලබනවා. ඔබ බලවන්ත එළිදරව් තුරට යනවා. බලවන්ත මිදීමක්, නිදහසක්, සතුටක්, සමාදානයක් අද දවසේ ඔබට නිදහස් වෙන එක කිසි කෙනෙකුට ඔබට නවත්තන්න බෑ. දේවදරුවනේ, යක්ෂයා පලා දුවනා යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ඉතින් අද දවසේ ඔබට ආශිර්වාදයක් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඔබට පුළුවන් තව අපේ ඉගැන්වීම් වලට ඔබ සම්බන්ධ වීමට ඔබ කැමති නම් අපේ channel එක subscribe කරලා bell button එක ඔබලා. ඒ වගේම ඔබට comment box එකට ගිහලා අපිට comment කරන්න. ඒ වගේම ඉස්සරහ දිස් වෙන අපේ ඒ දුරකථන අංකයට අපිට අමතලා අපිත් එක්ක සම්බන්ධ වෙය හැකි. ඉතින් ඊට දවසේ ඔබ අපි මුණ ගැහෙන තුරු දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ මතත් ඔබගේ පවුල මතත් නිදාස් වෙනවා. ඉතින් දේවාසිරී ජය වේවා. අපි හෙට උදේට නැවත හමු වෙමු.